මේක සිදුවෙන්නේ නැත්නම් බැක්ටීරියා ආසාදන අධික ලෙස වර්ධනය වුණාම සහ ව්‍යාප්තිය වැඩි වෙනකොට මෙන්න මේ තත්ත්වය ඇති වෙනවා. ඒක වෙන හේතුව තමයි වගා මාධ්‍ය අපි හදනකොට සාමාන්‍යයෙන් ඕනට වඩා වතුර දැම්මොත් ඒක අවශ්‍ය ජල ප්‍රමාණය මයිසිලමය එයා ජනපදකරණය කරලා පැටව බෝ කරන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉක්මුණොත් එතනදී බැක්ටීරියා ආසාදන හට ගන්න පටන් ගන්නවා. ඒක අල්ප මාත්‍රයි. නමුත් මෙවැනි දැන් අස්වනු නිලා ගන්නා වගා මළු වල මෙවැනි බැක්ටීරියා ආසාදන තියෙන ප්‍රධානම හේතුව තමයි අපි ඕනට වඩා ජලය වගා මළු වලට ස්ප්‍රේ කිරීම. එතකොට ඒ හරහා අපි ස්ප්‍රේ කරන ජලය යම්කිසි ප්‍රමාණයක් ඉදිරිපස වගා මළු ඉදිරිපස ඕපන් කොටසේ ලීකුණු පස්තරය එහෙම උරා ගන්නවා. ඒක උරාගෙන තිබිලටල්ලා සාමාන්‍යයෙන් දින කිහිපයක් ගියාට පස්සේ බැක්ටීරියා ආසාදනය එන්න පටන් ගන්නවා. එතකොට මේ අනික තමයි වගාම අපි පොට් එක හදලාටල්ලා පොට් එක ඉදිරිපස යම්කිසි ප්‍රමාණයක් අපි තද කරනවා. උනට වඩා තද කරන්නේ නැහැ. යම්කිසි ප්‍රමාණයක් තද කරනවා. හැබැයි ඒ තද නොවිච්ච අවස්ථාවලදී ස්ප්‍රේ කරන ජලය ඉක්මනින් උරා ගන්නවා. ඒ උරා ගැනීම මත බැක්ටීරියා ආසාදනය ඇති වෙනවා. එතකොට අපිට සාමාන්‍ය කුඩා මල් කැකුළු අපිට ඇහැට නොපෙනෙන ප්‍රමාණයට නම් එන්නේ. ඒක අපි පිපිලා යනකොට අපිට පේන කැකුළු දැන් එනවා කියලා. ඒකට කුඩා කාලයේදී ඒ බැක්ටීරියා ආසාදන මල් කැකුළු වලට ඇතිවන ප්‍රවණතාවය වැඩි. එතකොට මල පිපිලා හට ගන්නකොට මේ බැක්ටීරියා ආසාදනය ඒ වෙනකොට මල් කැකුළු වලට ආසාදනය වෙලා තියෙනවා. මල ලොකු වෙන්න එතකොට මලත් ලොකු වෙනවා බැක්ටීරියා ආසාදනය එතකොට උග්‍ර වෙනවා. එවැනි අවස්ථාවක තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් ඔය උපදේශක් විදිහට දෙන්නේ වැඩි වතුර ස්ප්‍රේ කරන්න එපා. ඕනට වඩා ස්ප්‍රේ කරනවා. මේක පායනවා කියලා විතරම වතුර ගහ තියන්න එපා. තිබ්බොත් වෙන්නේ ඔය තත්ත්වය තමයි. දැන් මේකට පිළියමක් කියන්නම්. බැක්ටීරියා ආසාදන ඇවිල්ලා දැන් ඔය තියෙන වැනි වගාම මල් වල තියෙන මල් ඔක්කොම කඩලා ඉවත් කරන්න. ඉවත් කරලා පොඩි කකුල් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒ පිපිලා යනකොට මේ කහ ගැහිවිලා කොටස් ඉවත් වෙන මල් මේ ගල වල ඉවත් කරන්න. වතුර ගහන එක දවස් දෙකක් විතර සීමා කරන්න. සීමා කළා ඒ තුන්වෙනි දවසේ වතුර ජලයේ ලීටරයකට ක්ලෝරින් ග්‍රෑම් 6ක් දිය කරන්න. ක්ලෝරින් ග්‍රෑම් 6ක් දිය කරලා හොඳට වගා මල්ලේ මුහුණට ස්ප්‍රේ කරන්න. හැබැයි යම් අවස්ථාවක ස්ප්‍රේ කරන වෙලාවේදී වගා මල්ලේ පිපිලා හට ගන්න මල් කැකුළු පර වෙලා තියෙනවා නම් ගැලවිච්චි මල් ගලවනකොට යම් කොටස් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ වගා මල්ලේ ඉදිරිපස එකක් ගලවන්න. ගලලා පොට් එක පොඩ්ඩක් ප්‍රෙස් වෙන්න පොඩ්ඩක් සුද්ධ කරලා ක්ලෝරින් ස්ප්‍රේ කරන්න. ජලයේ ලීටරයකට ක්ලෝරින් ග්‍රෑම් 6ක් 7ක් වගේ ප්‍රමාණයක් දැම්මට ප්‍රශ්න නැහැ. ඊට වඩා ජලය දාන්න එපා. එතකොට අපි ටැප් වතුර පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ වෝටර් බෝඩ් එකේ වතුර පාවිච්චි කරනවා කියලා ඒ වගේ ලොකුට ක්ලෝරින් නැහැ. ඇත්තටම ක්ලෝරින් සාන්ද්‍රණය අඩු කරලා යවන්නේ. ඉතින් මේ එහෙම ඒකට කාටියට අපි ක්ලෝරින් වතුර ගහන්න කියලා එහෙම නැහැ. ක්ලෝරින් වතුර කියන්නේ වෝටර් බෝඩ් එකේ වතුර ගැහුවත් මේ වෝටර් වඩා වතුර තැම්පත් කරගත්තොත් බැක්ටීරියා ආසාදනය ඇති වෙනවා. ගොඩක් දුර සාමාන්‍යයෙන් ලිං වතුර උල්පත් වතුර වගේ දිගට මේකාකාරීව ස්ප්‍රේ කරනවා නම් ඔය බැක්ටීරියා ආසාදනය ඇති වෙනවා. ඒ ඉන්න වතුර ගහන දවස් දෙකක් විතර සීමා කරන්න ගහන්න එපා. එහෙම වතුර ගැහුවේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මල් සිලමයට හානි වෙන්නේ නැහැ. මල් පිපෙන්න තියෙන්නේ නැහැ. එයාගේ අවශ්‍ය කාල සීමාවකට එයා ඒක ජනපදකරණය කරලා අවශ්‍ය මල් කැකුළු එළියට ලබා දෙනවා. ඒ ඉන්න මේ අවස්ථාවේදී ජලය සීමා කරන්න දවස් දෙකක් විතර තුන්වෙනි දවසේ මම කියපු විදිහට ක්ලෝරින් මිශ්‍ර ජලය එකපාරක් ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ නැවත එකපාරක් වතුර ගහන්න. දවස් දෙකකින් පස්සේ නැවත පාරක් ආපහු ක්ලෝරින් වතුර එකපාරක් ස්ප්‍රේ කරන්න. එච්චරයි. ඉතින් පස්සේ ආයෙ ක්ලෝරින් වතුර ගහන්න අවශ්‍ය නැහැ. ජලය ස්ප්‍රේ කිරීමේදී සීමා කළා. මේ උදේ හවස සාමාන්‍යයෙන් උදේට අපි වතුර ගහනකොට 10 විතර වගේ ස්ප්‍රේ කරන්න උදේ මල් කල්ලා 10 විතර වගේ ස්ප්‍රේ කරන්න. හවසට ස්ප්‍රේ කරනවා නම් පමණක් ජලය සාමාන්‍යයෙන් 4ට 5ට වගේ ස්ප්‍රේ කරන්න. ගොඩක් රැයට ස්ප්‍රේ කරන්න එපා. එවැනි තත්ත්වයකදී ඔය ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි අවස්ථා දෙකක් අපි ඊට පස්සේ ක්ලෝරින් මිශ්‍ර ජලය යෙදුවට පස්සේ දවස් 3කින් විතර වගේ ජලය ලීටරයකට මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 16කුයි ග්ලූකෝස් ග්‍රෑම් 25කුයි දිය කරලා හොඳට පෙරෙන්න ස්ප්‍රේ කරන්න පොට් එකට. හොඳට වදින්න ස්ප්‍රේ කරන්න ඒ ඇති. එතනින් පස්සේ මල් ටික තව තත්ත්වයකටපත් වෙනවා.